සාලය හුරුල්ල වගේ පොඩි මාළු ගොඩක් අය මිරිසට නැත්තම් බැදලා තමයි හදන්නේ. ඉතින් අද මේ වීඩියෝ එක අරගෙන ආවේ ඊට වඩා වෙනස් විදිහකට මේ පොඩි මාළු කොහොමද හදන්නේ කියලා. මේක ගොඩක් රසයි. ඇඹුල් තියල් රසට තමයි මේක අද හදන්නේ. ඉතින් මේකට වැඩි වෙලාවක් යන්නෙත් නැහැ, වැඩි මහන්සියකුත් නැහැ. බලමු මේ මාළු එක හදන්න අවශ්‍ය කරන්නේ මොනවද කියලා. කපලා සෝදාගත්තු සාලියෝ මාළු අරගෙන තියෙනවා. ඒ වගේම ගම්බිරිස්, ගොරකා, සුදුලූණු, කරපිංචා, රම්පේ, කුරුඳු පොතු, කරාබු නැටි, ඒ වගේම එන සහල් ටිකක් අරගෙන තියෙනවා. දැන් මේ ටික අඹර ගන්න ඕනේ. ඔයාලට මේක බ්ලෙන්ඩර් කරගන්නත් පුළුවන්, මිරිස් ගලක අඹර ගන්නත් පුළුවන්. මම මෙතනදී වංගෙඩියේ කොටා ගන්නවා. මේ ටික හොඳට ක්‍රීම් එකක් වෙන්න කොටා ගන්න ඕනේ. දැන් මේ ටික හොඳට කෙටුණාට පස්සේ තමයි සුදුලූණු ටික එකතු කරගන්නේ. ඉතින් මේ සුදුලූණු ටික එකතු කරලා ගොඩක් පොඩි වෙන්න කොටා ගන්න එපා. සාමාන්‍යයෙන් චූටි කෑලි තියෙන්න කොටා ගන්න. හරි, දැන් මාළු එකට අවශ්‍ය පේස්ට් එක නම් හදලා ඉවරයි. ඉතින් තව පොඩි වැඩක් තියෙනවා. මිරිස් ටිකක් ටෙම්පරාදු කරගන්න ඕනේ. මේ විදිහට තාච්චියකට පොල් තෙල් ටිකක් දාලා මිරිස් මේස හැඳි එකක් හෝ දෙකක් දාලා ටෙම්පරාදු කරගන්න. දැන් මේ විදිහට ටෙම්පරාදු කරගත්තු මිරිස් ටික මාළු ටිකේ මේ විදිහට උඩින් දා ගන්නවා. එහෙම දාගෙන ඉවරලා කහ ස්වල්පයකුත් මේ විදිහට දාගන්න. අපි අර හදාගත්තු පේස්ට් එකත් මාළුවෙක උඩින් මේ විදිහට දාලා හොඳට කලවම් කරගන්න ඕනේ. මේ මාළු වල තැවරෙන්න හොඳට ගා ගන්න ඕනේ. මේ තියෙන මේ විදිහට පේස්ට් එක මාළු වල තවර ගත්තට පස්සේ මේ මාළු එක හදන්න හරියන්නේ මැටි ඇතිලියක්. ඉතින් මැටි ඇතිලිය තමයි ගොඩක් රසට හදාගන්න පුළුවන්. මේ වගේ මැටි ඇතිලියක් අරගෙන ඒකේ අඩියෙන් කෙසෙල් කොලයක් දාලා ඒක උඩින් තමයි මේ මාළු ටික අතුර ගන්න ඕනේ. ඇඹුල් තියල් හදන විදිහට තමයි මේ මාළු එක හදන්නේ. ඉතින් මේ විදිහට පිළිවෙලකට මාළු ටික අතුර ගන්න. මේකට වතුර පොල් කිරි වගේ මොනවත් කලවම් කරන්නේ නැහැ. ඉතින් මේක හුමාලෙන් තමයි ඉදෙන්නේ. ඔයාලට හොදි ඕනෙම නම් වතුර පොඩ්ඩක් දාගන්න. ගොඩක් දාගන්න එපා. අතින් චූට්ටක් වගේ ඉහ ගන්න ඒ ඇති. දැන් මේ මාළු ඇතිලිය ලිපෙන් තියලා රම්පේ කෑලි දෙක තුනකුත් දාගන්න රස වැඩි වෙන්න. ඉතින් මේ විදිහට පැය භාගයක් විතර ලිපේ ඉදෙන්න තියාගන්න. ඉතින් ඒ විදිහට පැය භාගයක් විතර ඉදෙන්න තිබ්බට පස්සේ මේ මාළු එක කලවම් කරගන්න ඕනේ. හැන්දකින් කලවම් කරන්න යන්න එපා. මේක අඩිය අල්ලන්න නැති වෙන්න තමයි මේක මේ විදිහට කරගන්නේ. ඉතින් හැන්දකින් කරන්න ගියොත් මේ මාළු ටික කැඩෙන්න ඉඩ තියෙනවා. මේ විදිහට අතින් හොලව ගන්න දෙපැත්තට. මේ විදිහට මාළු එක කලවම් කරගෙන නැවත විනාඩි 20ක් විතර මේක ලිපේ තියාගන්න ඕනේ. ඒ වෙනකොට ගොඩාක් ගින්දර දාගන්න එපා. ගින්දර හොඳටම අඩු කරගන්න. ඉතින් මාළු වෑංජනේ දැන් හදලා ඉවරයි. මේක පාටට සුවඳට ඒ වගේම ගොඩක් රසට තියෙනවා. ඔයාලත් මේ විදිහට පොඩි මාළු හදලා බලන්න. ගොඩක් රසයි. ඔයාලගේ අදහසුත් අපිට කියන්න. ඉතින් මේ වගේ වීඩියෝ එකකින් නැවත හමු වෙනකම් ඔයාලට සුබ දවසක්.